ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට හැමදෙනාම. ඉතින් අද මගේ පැටවු දෙන්නත් එක්ක දවස ගත වෙන්නේ කොහොමද කියලා හරි ආදරයෙන් බෙදාගන්න හිතුණා. ඉතින් ආදරයෙන් වැඳලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් උදේට කිව්වා දැන් වෙලාව 9යි කාලයි. බබාලා දෙන්න සෙල්ලම් කරනවා. මේ තව පොඩි වැඩ ටිකක් තියෙනවා. බබාලා දෙන්න සෙල්ලම් කරන අතරේ මම ඉක්මනට කුස්සියේ වැඩ ටික ඉවර කරගන්නවා. මම ඉක්මනට උයලා අනිත් වැඩ ටිකත් එහෙමම ඉවර කරගන්නවා. දැන් හරි ඉක්මනින් මගේ වැඩ ටික කරගන්න මම පුරුදු වෙලා. මොකද ඒ කියන්නේ දැන් බබාලා පැය භාගයක් නම් සෙල්ලම් කරන්නේ. ඒ පැය භාගය තුළට මගේ වැඩවලින් ලොකු කොටසක් ඉවර කරගන්න, ඉක්මනින් ඉවර කරගන්න පුරුදු වෙලා. ඒක ඉබේටම හුරු වෙලා. ඒක හරිම වටිනවා. මොකද කරන්නේ ඔයා? ඔයා මොකද කරන්නේ? මම කතා මේවා අරන් මුන්න කෑමක් හදනවා අපේ දුවගේ බර්ත්ඩේ එක අද. මේ ඉන්න දුව නංගි බබා නම් පොඩ්ඩක් නිදි. නංගි බබා නම් පොඩ්ඩක් නිදි. අපි නිකන් මේ සෙල්ලම් කර හිටියා මං කුස්සියේ අම්මත් එක්ක අම්මටි. පාළුයි නම්මට මම මේ සෙල්ලම් බඩු ගොඩ මං ඉව්වා මෙයා ඉතින් මගේ තනියට මගේ ළඟට වෙලා සෙල්ලම් කර ඉන්නවා. මම්මිට තනියක් නෑනේ ඉතින් ඉන්නවනේ දැන්. එතකොට නංගි බබා නම් නිදි. යාට පොඩි නිදිමතක් කියලා නිදාගත්තා. මං ටක් ටක් ගාලා ගාන ඉන්න කලින් ගියාගත්තා. මෙයාත් ළඟ තියාගෙන. එහෙම තමයි. උයලා ඉවර වෙලා ඔක්කොම පහන තියලා ඔක්කොම ඉවර වෙලා බබාලට කන්න දෙන්නත් කලින් තියෙන අනිත් ඔක්කොම වැඩ ටික හොදන්න තියෙන ඒවා හොදලා ඔක්කොම ඉවර කරගත්තාම ඔළුවට නිදහස්. ඊට පස්සේ තියෙන්නේ කාලේ ඉවර වෙන පිඟන් ටික සෝදලා තියන්න විතරයි. ඒක ඔළුවට ලොකු නිදහසක් වගේ දැනෙනවා. නැත්තම් කාලේ ඉවර වෙලාම ඔක්කොම ඉවර කරන්න හිටියොත් ලොකු වැඩ වැඩි වගේ දැනෙනවා. මට නම් මං ඒ නිසා කරන්නේ කන්න කලින් ඔක්කොම වැඩ ටික ඔක්කොම හැමදේම ඉවර කරලා කනවා. එතකොට ඔළුවට හරියම නිදහස්. මේ සැරේ ක්ලිනික් එකෙන් යකඩ දුන්න බබාලා දෙන්නටම. මේ චූටි කාලේ නම් තේරෙන්නේ නෑනේ. කැමරට දාලා දුන්නාම කනවා. දැන් හරි අමාරුයි ඒක දෙන්න. මොකද දැන් රස තේරෙන එක චුට්ටක් අර මේ අමුතු රහයිනේ. මේ අමුතු රහක් එනවනේ. ඒ නිසා ඉතින් කන්න කැමති නෑ. ඒනට ඉතින් ඒව දෙන්නත් එපා. දෙන්න එක හොඳයිනේ. මේ මං ඒ හින්දා එයාලට හොරෙන් ඒක දාලා මේ දෙන්නේ.
බලමුකෝ කොහොමද මම දෙන්නේ කියලා. මම කොහොම හරි දෙන්නටම දවසට එක ගන්න අනිවාර්යෙන්ම කොහොම හරි කවා ගන්න. මම පොඩි කාලේ ඉඳන්ම එක පැකට් එකක්වත් විසික් කරලා නැහැ. මේ අනිවාර්යෙන්ම දුන්නේවා අනිවාර්යෙන්ම කොහොම මොන විදියකින් හරි කොහොම හරි කවා ගත්තා. දැනුත් එහෙමයි. දැන් චූටි ගන්න ලේසි, දැන් චුට්ටක් අමාරුයි. මම කොහොමද දෙන්නේ කියලා බලමු. මම තාම හොදි දාගත්තේ නැහැ. ඒ කුඩු මේ එක දාලා ඊට පස්සේ ඒ කුඩුවෙන් හොදි දානවා. හොදි දාන්නේ දැන්. ඒ කුඩුවෙන් හොදි දාගෙන එතන ටිකක් අනා ගන්නවා. ඒ ටික අනා ගන්නවා. ඒ කුඩු ටික මුළු ඔක්කොම බත් එකම අනන්නේ. මොකද ගොඩක් බබාලා බත් අනලා කවනවට, ඒ කියන්නේ අනලා දෙනවට කැමති නැති බබාලත් ඉන්නවනේ. ඉතින් මේ ටිකක් කනපුවාම මේක එච්චර මෙයාලට ගාණක් නැහැ. ඒ නිසා මේ අපේ ලොකු බබත් එහෙම බත් එක්ක ඔක්කොම අනලා දෙනවට කැමති නැහැ. පොඩි බබාට නම් අවුලක් නැහැ. ඒ වුණාට දෙන්නටම හරියන විදිහට තමයි මේ විදිහ. හලේ. මේකට එද කියලා. අරදී ඔන්නේ. akan හැමදාම ඉතින් මෙහෙම තමයි. එයාලගේ අතට කන්න දුන්නට බත් කටවල් 3ක් 4ක් ඕනනම් උඩරින්ම කයි. ඊට පස්සේ ඉතින් සෙල්ලම තමයි. බත් පිඟාන පැත්තකින් තියලා කන්නෙත් නෑ, සෙල්ලම තමයි. කන්න ගානක් නෑ. එච්චර තමයි ඇති කියලා එහෙමම තියෙනවා. මම ඉතින් පස්සෙන් දුවලා හැමදාම ඉතින් ඉතුරු ටික මට තමයි කවන්න වෙන්නේ. මේක තමයි ඉතින් හැමදාම වෙන්නේ. පස්සෙන් දුවදෝ ඉතින් කවුණා. මට කරන්න තියෙන වැඩවලින් අමාරුම වැඩවලින් පළවෙනි මේක කියලා කිව්වොත් හරියටම හරි මේක. ඒ ඉතින් එක වේලක්වත් මිස් කරලා නැහැ. කොහොම හරි පුළුවන් විදිහට අමාරුවෙන් මේ පේනවනේ පොර කාලා කවුවනවා. ඉතින් බඩ පුරවන්නත් එපේ. ඊට පස්සේ අපි ටිකක් හවස් වෙන්න ඇරලා ගෙදරට බඩු වගයක් ගන්න ළඟ තියෙන සුපර් මාකට් එකට ගියා. අපේ ගෙවල් ළඟ තියෙන සුපර් මාකට් එකක්. ඒකෙන් තමයි අපි බඩු ගන්නෙ. හස්බන්ඩ් තමයි ඉතින් ගොඩක් වෙලාවට බඩු ගන්නේ. අද ඉතින් වෙනසකටත් එක්ක බබාලු දෙන්නත් එක්කගෙන ගියා. ඒක මම ගියා. ඔකේ yes. හස්බන්ඩ් බඩු ටික අරන් එනකම් මෙතනටලා ඉඳගෙන ඉන්නවා. අමාරු වැඩේ තමයි යන්නේ. මේ දෙන්න බලාගන්නේ. මම තියාගෙන ඉඳගෙන ඉන්නවා. මෙයාවත් එක පැත්තකින් අල්ලගන්න. බෑනේ. බෑග් ගන්නවද? ඉතින් ඔහොම තමයි අපේ තවත් එක දවසක් ගෙවිලා ඉවර වුණේ. රැඳිලා හිටපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ගොඩාක් ආදරේ. ආයෙත් දවසක එනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහින් එන්න.